හායි යාළුවනේ, සචි ඇන් ශමී YouTube channel එකට ඔයාව හරිම ආදරෙන් පිළිගන්නවා. ඉතින් අද channel එකෙන් මම ඔයාට කියන්නේ ඔයාගේ හිතට ශක්තියක් වෙන්න. ඔයා වැටිලා ඉන්නවා නම් ඔයා වැටුණ තැනින් නැගිටින්න පුංචි කතා බහක් කරමුද අපි. එන්නකෝ ඉතින්. ඔයාගේ ජීවිතයට ශක්තියක් දෙන වචන, ඔයාට ඔයාම මතක් කරලා දෙන වචන, පුංචි සත්‍යයක් ගැන මං අද කතා කරනවා. අද මේ කතාව ඔයා අද ලස්සන ඉන්න තැනට විශේෂයෙන්ම වැදගත් වෙන්න පුළුවන්. ඒ නිසා හිමින් හුස්මක් ගන්න. මේ වචන ටික අහන්න. එක දවසක් ඔයාට හිතෙනවා ඇති, මම හරි නෑ, මම දැන් හරි තැන නැහැ, මට දැන් බැරි වෙලා, මට දැන් බැහැ, මේ වගේ දේවල් නේද? උත්සාහ කරපු දේවල් ආයේ අසාර්ථක වෙනවා ඇති. විශ්වාස කරපු මිනිස්සු නිහඬව දුර යනවා ඇති. ඒ නිහඬව දුර යනකොට හිත ඇතුලෙන්ම ඔයා මහන්සි වෙනවා. කවුරුවත් ඔයාගේ වේදනාවට හරියට නොදකිනවා වගේ hina වෙන මූණක් තියාගෙන ඇතුලෙන් බිඳිලා ඉන්න වෙලාවල් ඔයාට ඕන තරම් ඇති. ඒ වෙලාවට ඔයාට එකම එක දෙයක් මතක් වෙන්න ඕනේ. ඔයා මේ තැනට එන්න, ඔයා මේ තැනට ආවේ ලොකු ගමනක් පහු කරගෙන. නේද? ඔයා වැටුණා, ඒත් නැගිට්ටා, ආයෙත් වැටුණා, ආයෙත් නැගිට්ටා. එකම හේතුවෙන් ඔයා දුර්වල නෑ. ඔයා ගොඩක් ශක්තිමත් කෙනෙක්. නේද? ජීවිතේ කියන්නේ හැම දවසකම සතුටු කතාවක් නෙවෙයි. සමහර දවස්වල අපිට උදේට නැගිටින්නවත් ශක්තියක් නෑ වගේ. උදේට නැගිට්ටට ඒ උදේ හරිම ලස්සනක් නෑ වගේ හිතෙනවා. දැනෙනවා නේද? ඒත් සමහර වෙලාවට අනිත් මිනිස්සු ඉදිරියට යනකොට අපිට දැනෙනව නේද අපි එක තැන නැවතිලා වගේ. ඒත් මතක තියාගන්න, ජීවිතේ තරඟයක් නෙවෙයි. හැමෝටම එකම වේගේ නැහැ. එයාලා වේගෙන් ගියාට අපි එයාගේ වේගෙට එයාගේ පස්සෙන් දුවන්න ඕනිම නැහැ. නේද? කෙනෙක් දුවලා යනවා. තවත් කෙනෙක් හිමින් යනවානේ. ඒ දෙකම හරිනේ. ඒ දෙන්නම කරන්නේ යනවා. යන වේගයයි පොඩ්ඩක් වෙනස් වෙන්නේ. හිමින් යන එක නවත්තලා යන එකට වඩා සෑහෙන්න වටිනවානේ. අද ඔයාට ලොකු ජයග්‍රහණයක් කරන්න ඕනේ නෑ. ඒ වුණාට අද කරන්න පුළුවන් දෙයක් පුංචි දෙයක් හරි ඇති. එක පියවරක්, එක උත්සාහයක් ගන්න. ඒක මම තාම අතහැරලා නෑ කියන තීරණයට ගොඩාක් වටිනවා. ඔයා දන්නවද? ගොඩාක් දෙනා අසාර්ථක වෙන්නේ හැකියාවක් නැති නිසා නෙවෙයි. ඉතිරි වෙලා තිබුණ අවසාන පියවර ගන්න නවත්තපු නිසා. ඉතින් ඒ නිසා අද දවස හරි අමාරු නම් ඔයා ඉඳ ගන්න. ඉඳගෙන පොඩි විවේකයක් ගන්න. ඒත් හිතෙන් අතහැරලා යන්න එපා. කාලේ ගියාම ඔයා ආපහු බලනකොට මේ දවස වාට මතක් වෙයි. අනිවාර්යෙන්ම. ඔයාට හිතෙයි එතකොට මම එදත් උත්සාහ කරලා බලපු නිසා අද මම මෙතන. අන්න ඒ පසුතැවිල්ල තියාගන්න එපා. ඉතින් ඔයත් ඉස්සරහට යමු. හිමින් හරි කමක් නෑ. ඒ වගේම මේ කතාව කවුරු ගැනවත් නෙවෙයි. මේ කතාව කියන්නේ ඔයා ගැන. ඔයා තාම අවසාන නෑ. හැබැයි ඔයාගේ කතාව තාම ඉවර නෑ. අද ඔයා ඉන්න තැන හෙට ඔයාගේ ශක්තිය උපන් තැන වෙන්න පුළුවන් අනිවාර්යෙන්ම. ඒ නිසා හිමින් වුණාට කමක් නැහැ. ඔයා හිමීට හුස්ම ගන්න. හැබැයි අනිවාර්යෙන් කරන්න ඕනේ ඔයා ඔයාටම විශ්වාස කරන්න. එතකොට අනිවාර්යෙන් පුළුවන්. තව දෙයක් තමයි ඔයා ආයෙත් උත්සාහ කරන්න. ඔයාට පුළුවන්. හැබැයි ඒක අමතක කරන්න එපා. ඉතින් ඔයාගේ මේ ලස්සන ගමන යන්න මම ඔයාට හදවතින්ම ප්‍රාර්ථනා කරනවා. මහන්සි වුණ තැනින් ටිකෙන් ටික නැගිටලා අපි හිමීට ගමන යන්න පටන් ගමු. මේ වචන ටික ඔයාගේ හිතට ටිකක් හරි වැදුනා නම්, ඒ වගේම ශක්තියක් වුණා නම් මගෙත් එක දිගටම එකතු වෙන්න කියලා හරිම ආදරෙන් මතක් කරනවා ඔයාට. ඒ වගේම තවත් හිතට වදින කතා බහක් එක්ක අපි ආයෙත් හම්බ වෙමු.
ඒ දක්වා ඔයා විශ්වාස කරන්න ඔයාට පුළුවන් කියලා. ඉතින් ආයෙත් දවසක වීඩියෝ එකක් අරගෙන එනකං හරිම පරිස්සමින් ඉන්න කියලා ආදරෙන් මතක් කරන ගමන් මම නවතින්නම්.